ආයිබෝවන් සුබ දවසක්. මම අදත් ඔයගොල්ලන්ට විශ්වයේ හඬ YouTube channel එකට වීඩියෝ එකක් දෙන්න. මම මේ මොකද්ද දෙන්නේ සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ට දැනට කතා කරන්නේ මේ මනුස්ස ශරීරයත් එක්ක පරිසරය ගලපලා. එන පරිසරය විනාශ වෙනකොට මනුස්ස ශරීරය ආ සතා සිව්පා වගේ ශරීරය ක්‍රමානුකූලව විනාශ වෙන විදිය. එතකොට ඒකෙන් ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ මේ වීඩියෝ එක අනිවාර්යෙන් වියර වෙනකම් බලන්න. මම දාන වීඩියෝ වියර වෙනකම් බලන්න, subscribe කරන්න, share කරන්න, තව කෙනෙකුට බලන්න පුළුවන් විදියට මේ උදව් කරන්න. එතකොට නොදන්න දේ කවුරුත් දැනගන්නවා. මේ රටේ මේ තියෙන තත්ත්වය වෙනස් කරගන්න දැනුමක් ලැබෙනවා. එහෙම තියෙනවා. ඉතින් ඒකින්ද මම ඔයගොල්ලන්ට දෙන්නේ මොකද්ද මම දෙන්නේ මනුස්ස ශරීරය හා පරිසරය අතර තියෙන බැඳීම. මේ බැඳීමත් එක්ක තමයි මේ සියලු දේ මේ ගමන් කරන්නේ කියන එක තමයි මම පහදලා දෙන්නේ. මීට කලින් මම පහදලා දුන්නා මේ කොලෙස්ටරෝල් කියන්නේ මොකද්ද, පිෂ්ඨය කියන්නේ මොකද්ද, සීනි කියන්නේ මොකද්ද, ගෑස්ට්‍රික් කියලා අපිට හඳුන්වන්නේ මොකද්ද. එතකොට ඒ වගේ හඳුන්වලා දුන්නා. දැන් ඔයගොල්ලන්ට මෙතනින් එහාට තියෙන ප්‍රශ්න වගේ මේ තුනටිය අමාරුව ගොඩාක්ම තියෙනවා. එතකොට ධනෙස් ගෙවෙනවා. එතකොට ධනෙස් ගෙවෙනවා වගේම මේ යට මේ ඇස්සට දෙක ගාව විලුමට උඩින් ඉදිමෙනවා. විලුම් අමාරුව හැදෙනවා. එතකොට දැන් මේකට අපි බෙහෙත් ගන්නවා, නමුත් සුවයක් ලබන්න බෑ. මොකද සුවයක් ලබන්න බැරි හේතුව මේක අපේ පරිසරයේ අපේ ශරීරයට යම්කිසි දේවල් අඩුවීමත් එක්ක අපේ ශරීරයේ අප්‍රාණික වෙන තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. ඉතින් මේකට බෙහෙත් කරන්න බෑ. මොකද බෙහෙත් කරලා හොඳ කරපු කෙනෙකුත් නැහැ. මේකට බෙහෙත් කරන්නත් බෑ. එහෙනම් බෙහෙත් කරන්න බැරි නම් මොකද්ද අපිට කරන්න ඕනේ? මේ පරිසරයේ තියෙන අපේ පාර්ශික මේ පරිසරයේ තියෙන දේවල් එක්ක අපි හොඳට බැඳීම් වෙලා අපි එකතු කරගන්න ඕනේ. මොකද අපේ දැන් මේ ඉන්න අපි પરම්පරාවට බැරි වුණත් නුදුරු අනාගතයේ මේ රෝගයට බිහි වෙන પરම්පරාව හරි මේ ලෙඩ වලින් ගුණදායක වෙන්න ඕනයි කියන තැන තමයි මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නේ. ඉතින් ඒකින්ද මෙන්න මෙහෙම දෙයක් තමයි සිද්ධ වෙන්නේ. මේ පරිසරයේ අපි යනවා අපි ලංකාවේ ජීවත් වෙනවා. නමුත් අපිට ලංකාවේ එකම ගිනි කන්දක්වත් නැහැ. එතකොට මේ තව අපි මේ ළඟපාත රටක කිසිම රටක අපිට ගිනි කන්දක් නැහැ. නමුත් අපි දන්නවා අපේ මහ පොළොව පලාගෙන ගිනි කන්දක් එළියට එනවා. ඒ ගිනි කන්ද එළියට එනවා, ලාවා ගලාගෙන එනවා. ඒ වගේ ලෝදියමෙන් මේ පරිසරයට මුදා හැරෙනවා කියලා. එතකොට මේකේ තියෙන හේතු මේක මොකද්ද මේ ගමන? එතකොට අපේ මේ පොළොවට අපෙන් පිට වෙන අපද්‍රව්‍ය. ගස් කොළන් වලින් පිට වෙන අපද්‍රව්‍ය. මේ පරිසරයේ මේ සතුන්ගෙන් එකතු වෙන අපද්‍රව්‍ය. එතකොට මේ දේවල් සියලු දේ මෙතන එකට ගැටීමේදී මේකේ 아무තු රසායනික කොටසක් නිර්මාණය වෙනවා. රසායනික දෙයක් නිර්මාණශීලී වෙනවා. එතකොට ඒකෙදී ඒ නිර්මාණය වෙන දේ අපේ මේ මිනිස්යාගේ මේ පැවැත්මට, මේ ලෝකේ පැවැත්මට, මේ මහ පොළොවේ වර්ධනයට, ගහකොළ වර්ධනයට මේ උපයෝගී කරගත්තට ඒකෙනුත් නැමත අපද්‍රව්‍යයක් පිට වෙනවා. ඒතකොට අපද්‍රව්‍යයක් පිට වෙනකොට මේ පොළොව අපේ ශරීරය අපි කටින් කනවා. ඒ වගේම අපේ මල මුත්‍රා පිට වෙන්නේ කොහෙන්ද? අපි ඇහෙන් ගන්නවා, මුළු ශරීරයම හඳුන්වා ගන්නවනේ, අතින් අල්ලනවා, මුළු ශරීරයටම හඳුන්වන්නේ. එහෙනම් ඔයගොල්ලෝ හිතන්න මේ මුළු ලෝක තලයම, මේ මහ පොළොව තලයම අපි මේ හිටගෙන ඉන්න තැනත් මේ ලෝකේ හැමතැනටම සම්බන්ධයි කියලා. මේ ලෝකේ මේ මුළු මහ පොළොව තලයටම අපි සම්බන්ධයි. මොකද අපි කකුල් දෙක තියාගෙන බිම ඉඳියට අපි මේ ලෝකේ මේ මහ පොළොව තලයට සම්බන්ධයි. ඒතකොට එහෙම සම්බන්ධ වෙලා නැත්තම් අපිට මේක ජීවත් වෙන්න බෑ. ඉතින් ඒකින්ද මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නේ අපිට හැදෙනවා හෙම්බිරිස්සාව උණ කියලා දෙකක් හැදෙනවනේ. ඒතකොට හෙම්බිරිස්සාව උණ කියන දෙකක් අපිට හැදුනට පස්සේ මොකද්ද වෙන්නේ? අපේ ශරීරයේ තියෙන අපද්‍රව්‍ය, එහෙම නැත්නම් අපේ ශරීරයේ තියෙන මේ විෂ කොටස් සෙමෙන් කියන මසල්ස් අතර තියෙන මස් අතර තියෙන මේ විෂ එළියට ගන්නවා. එළියට ගන්නවා මුදුන් ශ්‍රාවයන් නිෂ්පාදනය කරලා ඒක ගන්නවා අපි එළියට. එළියට ගන්නකොට අපේ පෙනහළු හරහා හක්මාව, වකුගඩු, මේ හෘද වස්තුව. එතකොට මේ ශරීරයේ ගොඩාක් දේවල් මේවා මුදාහරින. එතකොට අපේ මොලේ තියෙනවා මේ වගේ දේවල් එකතු වෙලා සෑහෙන්න. එතකොට මොකද කරන්නේ? මේ දේවල් ඔක්කොම පපුවට ඇවිල්ලා පපුවෙන් උගුරෙන් එළියට වීසි කරනවා. ඔළුවේ තියෙන දේවල් බහිනවා ආපහු පපුවට, පපුවෙන් අරගෙන වීසි කරනවා. මල මුත්‍රා වලින් පිට වෙනවා. එතකොට දැන් මෙතන මල මුත්‍රා වලින් පිටවීම කොහොමද වුණා වුණත් අපේ ගොඩක්ම නහයෙන් කටින් තමයි මේ දේවල් පිට වෙන්නේ. ඒක නහයෙන් කටින් කියලා කියනකොට මොකද කරන්නේ? අපේ මේ ශරීරයේ තියෙන අනවශ්‍ය දේවල් ඒවා ශරීරයේ තියෙන සියලුම දේ එකතු කරලා පිට කරන්න ඕන හින්දා කටින් තමයි නහයෙන් තමයි පිට කරන්නේ. එතකොට ඒ සෙම හොඳට පැහැවලා කහ පාටට අමුතුම විදියකට තමයි මේවා
මේ අපේ ශරීරයෙන් ඉවතට එන්නේ. එතකොට කතාවක් තියෙනවා අපි මේ වතුර හොඳට නෑවට පස්සේ උණ හෙම්බිරිස්සාව දෙක නවතිනවා කියලා. නමුත් අද කාලේ වෙනකොට අපිට හෙම්බිරිස්සාවක් හැදෙන්න අපේ ඇඟේ ශක්තියක් නැහැ. අපේ ඇඟේ ශක්තියක් නැහැ. අපේ ඇඟේ මොකද වෙලා තියෙන්නේ? අපේ ඇඟේ ශක්තිය අත්‍යවශ්‍යයි. අපේ ශරීරයේ තියෙන මේ වැඩ කර නැති මාංශ පේශීන් අතර නියපොතු අතරින් ගියේවා. එතකොට මේ ශරීරයේ එක එක තැන් වලින් ඇතුල් වෙච්ච විස බීජ ඒ ඇදලා ගන්න තරම් ශක්තියක් නැහැ. එතකොට මොකද්ද වෙන්නේ? අර ශරීරයේ ඒ අවශ්‍ය පුංචි දෙයක් කර එළියට දාන්න උත්සාහ කරන අවධියකදී අපේ මේ හැම පුරුකක් ගාන රිදෙන්න පටන් ගන්නවා. රිදෙන්න පටන් ගන්නවා කියලා කියන්නේ මොකද්ද හේතුව? අපේ මේ ඇඟේ තියෙන අත්‍යවශ්‍ය ශේවල අපේ මේ ශරීරයෙන් ඉවතට දාන්න තමයි සූදානම්. එතකොට ශරීරය කැමති නැහැ අපේ මේ ජොයින්ට් වල තියෙන මේ සෙවල කොටස් එළියට දෙන්න. නමුත් ශරීරයේ තියෙන උෂ්ණත්වයේ තියෙන බලවත්කම, අපේ නහළු වල තියෙන බලවත්කම, හෘද වස්තුවේ තියෙන බලවත්කම, මේ ඔක්කොම එකතු වෙලා එනකොට මෙයාට නොදී බෑ. මෙයා අතහරිනවා. අතහරිනකොට අපේ මේ හැම පුරුකක්ම රිදිලා අපි එළියට වීසි කරන්නේ කහ පාටට පැහැවපු මේ ශ්‍රාවයක් නෙමෙයි. සුදු පාටට තියෙන මේ පැහැවන්නේ නැති මේ ශ්‍රාවයක් තමයි එළියට වීසි කරන්නේ. එතකොට මේ වීසි කරන්නේ අපේ ඇඟේ තියෙන්න ඕන හෝමෝනයක්. අත්‍යවශ්‍ය හෝමෝනයක් තමයි අපි වීසි කරන්නේ. එතකොට එහෙම වීසි කරලා එතකොට අපිට මොකද වෙන්නේ? අපේ ශරීරයේ තියෙන වටිනාම දේවල් ගොඩාක් මේ එළියට වීසි වෙනවා. එතකොට මේ ගිනි කන්ද කියලා කියන්නේ අපේ මේ ගිනි කන්ද. මේක තමයි ගිනි කන්ද. මුළු ඇඟම ගිනි ගන්නවා. එතකොට ගිනි කන්ද අරගෙන වෙලා අපේ ඇඟෙන් ලාවා පිට වෙනවා. ලාවා පිට වෙනවා තමයි එතකොට මෙන්න මේ මහ පොළොවේ තියෙන ගිනි කන්ද. අපේ මනුස්ස ශරීරයත් මේ ගිනි කන්ද මේ විදිහටම පැවතීමට ආවා. නමුත් ඒක අපි මේ බලහත්කාරයෙන් සුව කිරීම අනවශ්‍යයි. බලහත්කාරයෙන් සුව කරන අවධියක සුව කෙරුවොත් මොකද වෙන්නේ? අපේ ශරීරයේ තියෙන අපද්‍රව්‍ය අපේ ශරීරයේ මත හිර වෙමින් අපේ තියෙන එතකොට ඇඟ පුරා තියෙන පුංචි සිදුරු විනාශ වෙමින් ඒ වගේම ශරීරයේ තියෙන තව අවයවයන් වලට අවශ්‍ය පුංචි ස්නායු විනාශ වෙමින් ශරීරේ ගොඩාක් දේවල් විනාශ වෙනවා. එතකොට දැන් මේ ඕගොල්ලෝ මෙතෙක් කල නොදැන ඉඳිය මේ ගිනි කන්ද මේ මුළු ලෝකෙටමත් තියෙනවා. එතකොට පුංචි ශරීරයටත් තියෙනවා. එතකොට පුංචි ගහටත් තියෙනවා. එතකොට ගහෙන් කොහමද ගිනි කන්දක් පිට වෙන්නේ? එතකොට ගහෙන් පිට වෙන ගිනි කන්ද තමයි මේ ගෙඩියක් නිර්මාණය වීම. කියන ප්‍රජලන ක්‍රියාවලියක් නොමැතිව ගෙඩියක් නිර්මාණය වීම. එතකොට එයා අපිට ඒ ගිනි කන්ද පිට කරාම ඒක අපිට ආහාරයක් වෙනවා. ඒකේ තියෙනවා මේ පරිසරයේ තියෙන සියලුම රසායනික කොටස්. කියන මහ පොළොවෙන් ගත්තු, ගහට ගත්තු, ගහෙන් ගත්තු, ගෙඩියට දීපු සියලුම රසායනික කොටස්. එතකොට අපිට මේ රසායනික කොටස් වැඩිපුරම අපිට හඳුනා ගන්න පුළුවන් ගස් ජාති තියෙනවා. පොල් ගහ, කොස් ගහ. එතකොට මේ දෙකේ මාර විදිහට රසායනික කොටස් තියෙනවා. ඒ වගේම ගොයන් ගහේ රසායනික කොටස් තියෙනවා. එතකොට දැන් අද කාලේ වෙනකොට අපිට මේ ලංකාව පුරා කිසිම ගොවිතැනක් මේ අස්වද්දන්න බෑ කියලා ගොවීන් කෑ ගහනවා. මේ හැම කෙනාම කෑ ගහනවා. නමුත් අපිට මේ වතුරෙන් අපි ගොයමට දෙන්න ඕන මොකද්ද කියන දේ අපි ඉස්සෙල්ලා අඳුන ගන්නවා. එතකොට අපි රසායනික පෝර ගැහුවට, අපි රසායනික තෙල් ගැහුවට, අපි රසායනික දේවල් මේ ගස් වලට එකතු කරාට අපිට ඒ නිසි ගුණාත්මක භාවය ගන්න බෑ. ඒවා අපේ ශරීරයට ඇතුල් වීමත් එක්ක අපේ ශරීර ගොඩාක් ලොකු විනාශකාරී දේවල් අපේ ශරීරයේ තියෙන අවයවයන් විනාශ වී අපි විහිං අපේ ශරීරය ක්‍රමානුකූලව මරණයටපත් වෙනවා. ඉතින් ඒකින්ද මේ ඕගොල්ලොත් එක මම මේ පහදගෙන එන මේ හැමදේම බොහොම අර්ථවත් දේවල්. එතකොට එතනින් ගියාට පස්සේ මේ ශරීරයේ අනවශ්‍ය දේවල් පිට නොවෙනකොට මේ ශරීරයේ විශාල මේ රස්නයක්, විශාල මේ පීඩනයක්. එතකොට පීඩනයක් ඇති වෙනකොට අපේ ශරීරය අපි කන දේවල් අපේ ශරීරයට පෝෂණදායී නැති වෙනකොට අපේ ශරීරය ඇතුළේ ලොකු බලයක් නැතිවෙනවා. අපි දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ටොන් 10ක් අදින වාහනයකට ටොන් 50ක් පටවනවා. අපිට ටොන් 10 ගෙනියන වාහනයකට ටොන් 50ක් පටවුවම කොහොමද අපි මේ ගමන යන්නේ? යන්න විදියක් නැහැනේ. අන්න යන්න විදියක් නැති වෙනකොට මොකද වෙන්නේ? අර රෝද දෙක එක තැන කැරකිලා මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම හුලම් බහින. එතකොට ඒ වගේ ඔයාගේ ශරීරය ඇතුලේ ඔයාගේ මේ ප්‍රාණ උෂ්ණත්වයට වැඩි බලයක් පිහිටන්න ඕන. පිහිටනවා කියලා කියන්නේ මොකද? එතකොට මේ ඇඟ ඇතුලේ මාර තර්ජනයක් තියෙනවා. ඒක තර්ජනාත්මක වෙනකොට මොකද වෙන්නේ? මේ මාංශ පේශීන් දිගාරෙමින් පුංචි සිදුරු මේ බලහත්කාරයෙන් අරගෙන මේ ශරීරයේ අනවශ්‍ය කොටස් එළියට අරගෙන
ඒගොල්ලෝ එළියට අපයිනව මොකද ඇතුලේ තදයක් තියෙනවා අමුතු ශක්තිය තදේ කියලා කියන්නේ ශක්තිය. එතකොට එහෙම නැති වුණාට පස්සේ මොකද වෙන්නේ? මාංශ පේශීන් නිකන් කඩා හැලෙනවා. එතකොට මේ ශරීරයේ කිසිම ප්‍රාණවත් භාවයක් නැහැ. එතකොට අපේ මේ ශරීරයේ සියලු දේවල් මේ ශරීරය මත හිර වෙනවා. තව එකක් තමයි ධනහිස් අමාරුව, තුනටිය අමාරුව, විලුම් අමාරුව එන හේතුව තමයි මේ ශරීරයේ මාර කතන්දරයක් තියෙනවා. එතකොට මේ ශරීරයෙන් සියලුම ශරීරයේ තියෙනම දේවල් වැඩිම දෙයක් දෙන්නේ කකුල් දෙකෙන් මහ පොළොවට. අත් දෙකෙන් සබහාදාමට. හරිද? අත් දෙකෙන් සබහාදාමට මුදා හරිනවා, කකුල් දෙකෙන් මහ පොළොවට මුදා හරිනවා. එතකොට කකුල් දෙකෙන් මහ පොළොවට මුදා හරිනකොට අපි දෙපයෙන් හිටගෙන ඉන්න අපේ ශරීරයට බලහත්කාරයෙන් මහ පොළොවෙන් යම් කිසි දෙයක් මේ ඇතුල් කරනවා. එතකොට ඇතුල් කරනකොට මොකද වෙන්නේ? අපේ ශරීරයෙන් තියෙන දෙයක් බලහත්කාරයෙන් මහ පොළොවට ඇතුල් කරන්න. එහෙම ඇතුල් කෙරුවොත් තමයි දෙන්න අතර තර්කයක් ගියොත් තමයි මේ ජීවන ගමන අපේ ශරීර කොටස් නියම විදියට ප්‍රාණවත්ව ශක්තිමත්ව නිර්මල විදියට තියෙන්නේ. මොකද අපේ ශරීරයට අද වෙනකොට හේම තව කෙනෙක් පරාජය කරමින් නැගිටිමින් යන්න ශරීරයට අවශ්‍ය පෝෂණය නැහැ. මොකද අපි කන්නේ රසායනික දේවල් කිසිම පෝෂණයක් නැහැ. බිත්තරයක් ආව බිත්තරේ ප්‍රජනන ක්‍රියාවලියක් නැහැ. මොකද අපි රසායනික දේවල් වලින් තමයි බිත්තරේ නිර්මාණය කරන්නේ. පොල් ගෙඩියක් ගත්තොත් පොල් ගෙඩියට අවශ්‍ය රසායනික දේවල් නැහැ. මොකද මේ පොල් ගෙඩියට අවශ්‍ය දේවල් නැතුව මහ පොළොවේ ඒ රසායනික කොටස් නැතුව තමයි පොල් ගෙඩිය බොහොම කුරුටු වෙලා බොහොම අමාරුවෙන් හැදෙන්නේ. එතකොට මේ වගේ අපේ ශරීරය ඇතුළේ තර්ජනයක් කරගෙන තර්කානුකූල ජීවිතයක දිනුමක් දිනනවා කියලා අපි කියනවා. ඒ වගේ අපේ ඇඟ ඇතුළේ තර්කානුකූල දැක්මක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ බලන්න අපේ රැවුලේ ඉදෙනවා. අපේ කොණ්ඩේ ඉදෙනවා. දැන් මගෙත් මම මේ කතා කරන මගෙත් රැවුලේ ඉදෙනවා. මොකද මමත් මේ ඔයගොල්ලොත් එක්ක මේ දැනුම ලබා ගත්තට මේ සමාජයේ ජීවත් වෙනවා. එතකොට මගේ රැවුලේ ඉදලා කොණ්ඩේ ඉදලා දිනවා වගේ ඕගොල්ලෝ බලන්න පරිසරය දිහා බලලා මේ තියෙන සියලුම ගස්වල නියම ස්වභාවික කොළ පාට තියෙනවද නැහැ. අමුතු ලා කහ පැටක් තියෙනවා. එහෙනම් මගේ ශරීරයේ රැවුල් ගහ ස්වභාදාමික උස් ගහ වෙන් වෙලා තියෙනවා. එතකොට ඒ වගේම ගිනි කූරු ගහකුවත් වෙන් වෙලා තියෙනවා. එතකොට ඒ වගේම තනකොළ ගහකුවත් වෙන් වෙලා තියෙනවා. එතකොට මේ හැම ගහක්ම මේ අපේ ශරීරයේ මෙන් ශරීරය පුරා පිහිදිලා තියෙනක් මේ පරිසර තුල පිහිදිලා තියෙනවා. එතකොට අපි බලන්න ඕගොල්ලෝ මේ සාමාන්‍යයෙන් ශරීරයේ කොටස් වල ඒ රෝම කූප වැවෙනවා. සමහර තැන් වල වැවෙන්නේ නැහැ. සමහර ස්ථාන රෝම කූප නැහැ. ඒ වගේ මේ පරිසරයේ තියෙන හැම තැනකම විශේෂයෙන් අපේ මේ රවුල ඉදෙන්නේ මේ රෝම කූප ඉදෙන්නේ කොයිද? පපුව, ඔළුව, මූණ. එතකොට එතනින් එහාට ඉදෙන ප්‍රතිශතය අඩුයි. විශේෂයෙන් ඉදෙන ඔළුවේ. එතකොට ඊට පස්සේ ඉදෙනවා මේ මූණේ, ඊට පස්සේ ඉදෙනවා පපුවේ. මොකද හේතුව මේ තුන තමයි මිනිස්යාගේ මූලික කොටස් තුන. එතකොට ඒ තුනට ඒ රැවුල් ගස් ඒ විදිහට පෝෂණය වෙන්නේ ඇඟේ පෝෂණයක් නැති හින්දා තමයි මේ දේවල් මේ විදිහට ඉදෙනවා කියලා කියන්නේ මොකද්ද? පරිසරයේ කිසිම පෝෂණයක් නැහැ, ශරීරයේ කිසිම පෝෂණයක් නැහැ. ඉසකෙය ගහක් පාට තියාගෙන එනම් පරිසරයේ කිසිම පෝෂණයක් නැහැ. ගහක් කොළක් හරි විදිහට පාට තියාගෙන හැදෙන්නේ. එතකොට ඒකින්ද ඕගොල්ලෝ මම මේ කියන දේවල් හොඳ පැහැදිලිව තේරුම් ගන්න. මොකද මේ තේරුම් ගන්න කියලා කියන්නේ මේවා තේරුම් ගත්තොත් තමයි පැහැදිලිව අහගෙන ඉඳියොත් තමයි ඕගොල්ලන්ට මේ ගැන යම්කිසි දැනුමක් ලබන්න පුළුවන්. නැත්තම් මේ ගැන දැනුමක් ලබන්න බෑ. ඒකින්ද මම ලබන වාර වීඩියෝ එකේ මම ඕගොල්ලන්ට දෙනවා මොනවද දන්නවද? මේ ගුරුකන් ශාස්ත්‍රයේ පැත්ත මම ඕගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා. එතකොට මේ පරිසරයේ තවත් වෙන විනාශ ගැන පැහැදිලි කරලා දෙනවා. ඉතින් මට ඕගොල්ලෝ දෙන්න මේ මොනවා හරි මෙන්න මේ දේ අපිට පැහැදිලි කරලා දෙන්නකෝ. මෙන්න මේ දේ මෙහෙම කියලා දෙන්නකෝ. මේක මොකක්ද කියලා අපිට පහදන්නකෝ. එතකොට මටත් හොඳයි. මොකද මමත් තර්කයක් කරගෙන මම මේකේ ඕගොල්ලොන්ට විස්තර දානවා. ඕගොල්ලෝ බලනවා. එතකොට මේකේ තර්කයක් නැහැ. තර්කානුකූලතාවයක් නැහැ. මොකද මම මේ වගේ මේ චන්ද්‍රිකාවකට හැංගිය දැනුමක් හොයාගෙන ඕගොල්ලොත් එක්ක මෙහෙම කතා කරනවා. මම අද ලංකාවේ නතු වෙන රටක ඉඳලා මම ඇත්තටම කියනවා නම් ඒ රටේ ලොකු මේ පරිශ්‍රමණයක් පෙන්වලා තියෙනවා. නමුත් ලංකාවේ එහෙම නැහනේ. එතකොට මේ ගැන මේ දැනුමක් කරලා මොකද දැනුමක් ගන්න කෙනෙකුත් නැහනේ. ඒකින්ද මේක කතාව අහගෙන ඉන්නව මිසක මේකේ අපිට පැවැත්මක් හිතන්න බෑ. දැන් අපිට වරුසාව නැත්තේ ඇයි? එතකොට දැන් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ට මට පැහැදිලි කරලා දෙන්න පුළුවන් මෙන්න මේ සතා ඉන්නේ. මේ සතාගේ ඇඟෙන් මට ඕගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න පුළුවන් මේ පරිසරයේ තියෙන මේ පටල.
සියුම් පටල ඝනකම පටල මාංශ පේශි එතකොට වැහි කළුවක් නවතින්න කොයි වගේ තැනකද ගහක් කුසට ගිහිල්ලා නවතින්න කොයි වගේ හරියකද ඒ වගේම හරියට පළ දරන්න තියෙන්න ඕන මොන වගේ දේවල්ද ඒකයි බුදුහාමුදුරුවෝ මේ ගව සම්පත කියලා පෙන්නලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ දන්නවා මේ සතාගේ ශරීරයේ සියලුම කොටස් මේ පරිසරයේ තියෙන ඕනම දෙයක් පෙන්වන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කිය. එතකොට ඒ වගේ අපි ඕගොල්ලොත් එක්ක මේ වගේ මේ බෙදා හදා ගන්නවා වගේ මට කමෙන්ට් එකක් දාන්න මේක ෂෙයා කරන්න එතකොට තව කරන්න ඕගොල්ලන්ට මට දෙන්න පුළුවන් උදව්වක් දෙන්න මම ලංකාවේ නිර්මල ජයක් ලබලා දෙන්නම්. එතකොට මේ මං මේ ඕගොල්ලෝ අතරට හොඳ දැනුමකුත් ලබලා දෙන්න. ඒකින්ද මම ලබන පාර වීඩියෝ එකේ මම ඕගොල්ලන්ට ගොඩක් අර්ථවත් මීටත් වඩා අර්ථවත්. ඊටත් වඩා ගුණවත්. මීට වඩා පැහැදිලි. මම වීඩියෝ එකක් දෙන්නම්. ඉතින් ඒකින්ද මට ඕගොල්ලෝ කමෙන්ට් එකෙන් දෙන්නකො කතා කරන්න ඕන මොනවද කියලා හොඳේ. හරි.